ලෝකයේ විශාලතම දේවල් අත්පත් කරගන්න මිනිස්සු යුද්ධ කරනවා. ඒත් අවසානයේදී මිනිසකුගේ ජීවිතය අවසානයේ ඔහුට ඉතිරි වෙන්න මොනවද. අද මම ඔබට කියන්න යන්නේ රුසියානු ජාතික මහාලේකක ලියෝ ටෝල්ස්ටෝයි විසින් ලියපු ලෝපුරා මිනිස්සු දහස් ගණනකගේ ජීවිත වෙනස් කරපු ප්‍රබල කෙටි කතාවක්. ඇත්තටම මිනිස්සුන්ගේ ආශාවන් වලට සීමාවක් තියෙනවද. මේ කතාව අවසානයේදී ඔබටම එය වැටහෙයි. මේ කතාව පාහොම් කියන ගොවිය ගැන. ඉතින් මේ පාහොම් කියන්නෙත් ඔබ මම වගේම අනාගතය ගැන හීන ගොඩක් පුදිබෙනගත්ත තවත් එක සාමාන්‍ය පුද්ගලයෙක්. ඔහු දාඩිය මහන්සීන් වැඩකරපු කෙනෙක් වූනත් ඔහුගේ හිතේ එකම එක ලොකු පිපාසයක් තිබුණා. ඔහු හිතුවා තමන්ට තවත් ඉඩකඩම් බිම් වැඩි ප්‍රමාණයක් තිබුණනම් තමන් ලොවම දිනූ බලවතෙක් වෙයි කියලා. ඔන්න ඉතින් එක දවසක් පාහුම්ට ආරංචි වෙනවා ඈත පලාතක ඉඩම් ඉතාමත් ලාභයට දෙන භාෂ්කීවරුන් කියලා පිරිසක් ගැන. ඉතින් පාහුම් ඒ යන්න තීරණය කරනවා. ඔහු ඒ යන්න තීරණය කළේ අඩු මුදලකට වැඩි ඉඩම් ප්‍රමාණයක් තමන්ට මිලදී ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව පිට. ඉතිං ඔන්න පාහුම් භාෂ්කීවරුන්ගේ නගරයට යන්න පිටත් වෙනවා. දවස් කීපයක ගමනකින් පස්සේ ඔහු භාෂ්කීවරුන්ගේ නගරයට ළඟා වෙනවා. ඉතින් පාහුම් එයට ගියාට පස්සේ එහි හිටපු භාෂ්කීවරුන්ගේ නායකයා පාහුම්ට පුදුම සාගත දීමනාවක් දෙනවා. ඉතින් ඒ නායකයා පාහුම්ට මෙන්න මෙහෙම යෝජනාවක් කරනවා. පාහුම් අපිට සල්ලි වැඩක් නෑ. රුබල් 1000ක් දුන්නොත් ඔබට කැමති තරම් ඉඩම් අපි දෙන්නම්. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. හෙට උදේ හිරු පායද්දී ඔබ එක තැනකින් ගමන පටන් ගන්න ඕනේ. හිරු බැසයන්න කලින් ඔබ නැවතත් ඒ ගමන පටන්ගත්ත තැනටම පැමිණිය යුතුයි. ඔබ මේ කියපු විදිහට හෙට දවසේ ඒ විදියට ඇවිදගෙන ගිය ඒ සීමාව ඇතුළත තියෙන මුළු බිම් ප්‍රමාණයම ඔබට අයිති වෙනවා. හැබැයි හිරු බැසයන්න කලින් ඔබ පටන්ගත්ත තැනට ආවෙ නැත්තම් ඔබේ සල්ලි සියල්ල අපිට අයිති වෙනවා. ඒ වගේම තමයි ඔබට පුංචි බිම් කොටසක්වත් අයිති වෙන්නේ නෑ එහෙම වුණොත්. ඉතින් පාහුම් මේ යෝජනාවට කැමති වෙනවා. ඒ වගේම නායකයට රුබල් 1000කුත් දෙනවා. ඉතින් පහුවදා උදෙන්ම පාහුම් තමන්ගේ ගමන පටන් ගත්තා. ඔහු ඉක්මනටම අඩිය තියල ඇවිද්දේ වැඩි බිම් ප්‍රමාණයක් තමන්ගේ කරගන්න ඕනි කියන බලාපොරොත්තුවෙන්. ඔමු ඇවිදින පාර දෙපැත්තේ තියෙන සාරවල් බිම්කඩවල් ඕට හොඳින් දර්ශනය වුණා. ඉතින් ඔහු දකින සාරවත් බිම් තමන්ගේ කරගන්න ඔහු තවතවත් ඉදිරියට වේගෙන් ඇවිදගෙන ගියා. ඉතින් ඔහුට පිපාසය දැනුණා. බඩගිනි දැනුණා. ඒත් මග නතර වෙලා වතුර ටිකක් බොන්නවත් ඔහුට වෙලාවක් තිබුණෙ නෑ. වෙලාවක් තිබුණට ඕගේ තන්හාාව ඒ වෙනුවෙන් වෙලාවනාස්ති කරන්න ඉඩ දුන්නේ නෑ. ඕගේ හිතේ තිබුණු තන්නාව ඒ හැම වේදනාවකටම වඩා බලවත් වුණා. ඔන්න ටිකෙන් ටික දහවල් වෙන්න ගත්තා. ඔහු දවල්ට කෑවෙත් නෑ. අධික පිපාසයත් මහන්සියත් ඔහුට දැනුණා. ඒත් ඔහු නැවතුනේ නැහැ. ඔහු තමන්ටම මෙහෙම කියාගත්තා. මේ එක දවසයි මම මහන්සි වෙන්නේ. ඊට පස්සේ මුළු ජීවිත කාලෙම රජෙක් වගේ ඉන්නවා. ඔහු ආපසු හැරෙන්න ඕනි සීමාවත් පහු කරගෙන ඉදිරියට ගියා. තන්හාාව ඔහුගේ දෑස් වසාගෙන තිබුණේ. ටික ටික හවස් වෙන්න ගත්තා. දැන් හිරු බැසයන්නත් ළඟයි. පාහුම් තේරුම් ගත්තා ඔහු ගොඩක් දුර ඇවිදලා තියෙන බව. තමන්ට හිරු බැසයන්න කලින් ආපහු පටන් ගත්ත තැනට යාගන්න බැරිවේ කියලා පාහුම් බය වුණා. ඔහු ආපහු ඇරිලා ආපු පාරෙම දුවන්න බටන් ගත්තා. ඔහුගේ කකුල් වෙවුලනවා පපුුව රිදෙනවා. ඔහු දකිනවා රතුපාට හිරු පහලට බැසගෙන යනවා. පාහොම් දුවන එක නතර කරේ නෑ. ඔහු අවසාන ශක්තියම යොදවලා වේගෙන් දුවගෙන ගියා. ඔහුගේ හදවත කියනවා නවතින්න කියලා. ඒ ඔහුට තිබුණු අධික මහන්සිය දරාගන්න බැරුව. ඒත් ඔහුගේ තන්නාව කියනවා ඉඩම් සේරම නැතිවෙයි එහින්ද ඉක්මට දුවල යන්න කියලා. පාවුම්ට තීරණ දෙකක් තිබුණා. පළවෙනි එක තමයි ඔහුට තිබ්බ අධික මහන්සියහින්ද
ඕගේ හදවත කියනවා වගේ තන්හාාව පැත්තකට දාලා නැවතිලා විවේකැර ජීවිතය බේරගන්න එක. දෙවනි එක මොනදේ වනත් පටන්ගත්ත වැඩේ ඉවර කරලා තමන් නැවිදපු සීමාව තියෙන ඉඩම් සේරම තමන්ගි කරගන්න එක. ඉතින් පාහුම් තෝරගත්තේ දෙවනි තීරණේ. ඉතින් පාහුන් දිගටම දුවගෙන ගියා. ඔහු ටිකටික ලංවුණා. භාෂ්කීවරුන් කන්ද උඩයිදන් පාහුම් එනදයා බලාගෙන ඉන්නවා. ඔවුන් අත්පොලසන් නාද දෙනවා. පාහොම් අවසාන හුස්මපොදත් අරගෙන ඉක්මනටම දුවල ගිහිල්ල තමන් පටන්ගත්ත තැනට පැනලා වැටුණා. ඕට තිබ්බ අධික මහන්සියහින්ද ඔහු එතනම බිම වැතිරුණා. ඉතින් එදා පාහුම් දිනවා. හිරු බැසයන්න තත්පර කීපයක්ති එද්දි ඔහු ඉඩම් සේරම දිනාගත්තා. හැබැයි පාහුම් නැවත නැගිට්ටෙ නෑ. ඕගේ කටින් ලේ එන්න පටන් ගත්තා. අධික මහන්සියහින්ද ඕගේ හදවත නතර වෙලා තිබුණා. ඔහු දූවිලි මතම මියගිහිල්ලා හිටියා. භාෂ්කීවරුන්ගේ නායකයා ඔහුට අනුකම්පා කළා. ඔවුන් පාහුම්ගේ සේවකයට උදැල්ලක් දුන්නා. සේවකයා පාහොම්ම වලලන්න වලහාරන්න පටන් ගත්තා. අඩි 6ක් දිග අඩි 4ක් පලල වලක්. පාහොම්ම ඒ වල තුළ තැන්පත් කළා. පාහොම් දහස් ගණනක බිම් ප්‍රමාණයක් හොයාගෙන දිව්වා. ඒත් අවසානයේදී ඔහුට අවශ්‍ය වනේ අඩි 6ක් දිග අඩි 4ක් පලල පුංචි බිම් කොටසක් විතරයි. ඉතින් මිනිස්සු කොච්චර විශාල ආසාවල් පස්සේ හඹාගෙන ගියත් අන්තිමට ඔවුන්ට අවශ්‍ය වෙන්නේ අඩි 6 පුංචි බිම් කොටසක් විතරයි. ඉතින් අද කතාව ගැන මොකද හිතන්නේ. මිත්‍රවරණි මම අද ඔබට ගෙනාවේ රුසියානු ජාතික මහා ලේකක ලියෝ ටෝල්ස්ටෝයි මහත්මයා විසින් ලියපු ගැඹුරු හරයක් තියෙන ලස්සන රුසියානු කෙටි කතාවක්. ඉතින් මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශි මම අද විස්තර කරන්න යන්නේ නෑ. මොකද මේ වගේ ගැඹුරු හරයක් තියෙන ලස්සන කතාවක් පුංචි රාමෝකට කොටු කරන එක හරි නෑ වගේ. ඒ වගේම මේ කතාවේ හරය එක එක්කෙන තේරුම් ගන්න විදි අනුව වෙනස් වෙනවා. කෙනෙක් මේ කතාවෙන් රසවින්දනයක් ගන්න පුළුවන්. ඒත් තව කෙනෙක් මේකෙන් ජීවිතයට පාඩමක් ගන්න පුළුවන්. ඉතින් ඔබ මොන පැත්තෙද ඔබ මේ කතාවෙන් මොනවාර ජීවිතයට ඉගෙනගත්තනල් ඒ මොකක්ද කියලා පල්ලෙයයින් කමෙන්ට් එකත්තාගෙන යන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන කතාවකින් අපි ආයමත් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක් සතුටින් ඉන්න.